සුබ දවසක් කියලා පිළිගන්නවා 2025 අපොස සාමාන්‍ය පෙළ විභාගය ලියලා මේ වෙද්දි ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න ඔයාලා හැමෝම. ඉතින් ඔයාලට වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාලාම වීඩියෝ එකත් එක්ක set වෙන්න කියලා. ඉතින් අපි එදා කතා කරා ඔයාලගේ ප්‍රතිඵල ගිය සිකුරාදා. ඒ කියන්නේ 8 වෙනිදා නිකුත් වෙයි කියලා. නිකුත් වෙයි කියලා නෙවෙයි ඇත්තටම නිකුත් කොට දෙන අතරේ තිබ්බා මතයක් එදා ප්‍රතිඵල නිකුත් වෙයි කියලා. හැබැයි ඔයාලට මතක නම් මම මීට කලින් දාපු වීඩියෝ එක. ඉතින් ඔයාලට ඕන නම් මේ වීඩියෝ එකේ අන්තිමටත් ඒක ගිහිල්ලා බලන්න පුළුවන්. මීට කලින් දාපු වීඩියෝ එකේදී මම ඔයාලට කිව්වා කවුරු මොනවා කිව්වත් ওই රිසල්ට් එක 8 වෙනිදා නිකුත් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ විදිහටම 8 වෙනිදා නිකුත් උනේ නැහැ. ඒ කොට දෙන අතරේ තිබ්බ මතයක් විතරයි. මොකද ප්‍රතිඵල මෙච්චර ඉක්මනට එන්නේ නැහැ. මම ඒකෙදිත් ඔයාලට කිව්වා ওই ප්‍රතිඵල දැම්මේ එන්නේ නැහැ. 15 වෙනිදාන් පස්සේ තමයි ওই ප්‍රතිඵල එන්නේ කියලා. ඉතින් නංගි මල්ලි ඔයාලා කලබල වෙන්න එපා. තාමත් ගොඩ දෙනෙක් මම දැක්ක YouTube වීඩියෝ වලත් ඒ වගේම මගෙත් ඔය කලින් වීඩියෝ වල කමෙන්ට්ස් හිටන් දාලා ඒවා සමහරු නම් බොරු කියන්න එපා කීයක් දාලා තිබ්බා. හැබැයි බොරු නෙවෙයි මට ලැබෙන ආරංචි තමයි ඔයාලට දෙන්නේ. ඒ වගේම මම සර්ලාගෙන් දන්න සර්ලාගෙන් අහලා තමයි ඔයාලට කියන්නේ. ඉතින් එතකොට මම ඔයාලට ඒ වීඩියෝ එකෙත් කිව්වා අදත් කියනවා නංගි මල්ලි ඔය රිසල්ට් එක මේ සතියේ අද හෙට එන්නේ 15 වෙනිදාන් පස්සේ තමයි රිසල්ට් එක ගොඩක් දුරට එන්නේ. ගොඩක් දුරට නෙමෙයි 15 වෙනිදාන් පස්සේ තමයි රිසල්ට් එක අනිවාර්යෙන් එන්නේ. මෙච්චර ඉක්මනට එන්නේ නැහැ. මොකද ඇත්තටම කිව්වොත් තාම රජයෙන් නිල වශයෙන් කිසිම නිවේදනයක් නිකුත් කරලත් නැහැ. ඒක අපි පැත්තකින් තියමුකෝ. ඒක කියන්න ඕන මේ වීඩියෝ එක කරන්න ඕනේ නැහැ නේ. ඇත්තටම කිව්වොත් ඔය ප්‍රතිඵලේ එන්නේ 15 වෙනිදාන් පස්සේ. ඒකින්ද අද හෙට ඔයාලා ඔය රිසල්ට් එක බලාපොරොත්තු වෙන්න එපා. ඒ වගේම බොරු ප්‍රචාරවල රැවටෙන්නත් එපා. මේ වෙලෙදි ගොඩක් පෝස්ට් ෂෙයා වෙනවා, වීඩියෝ ෂෙයා වෙනවා. මේ රිසල්ට් එක අද රැට එනවා. ඒ කියන්නේ හෙට එනවා. ඔය වගේ එක එක දේවල් එනවා. ඒවට අහු වෙන්න එපා නංගි මල්ලි. බොරු ස්ට්‍රෙස් එකක් හදාගන්න එපා. ඔය රිසල්ට් එක එන්නේ අනිවාර්යයෙන්ම 15 වෙනිදාන් පස්සේ. ඒ කියන්නේ 15 වෙනිදාන් පස්සේ අන්තිම සතිය වගේ තමයි ප්‍රතිඵල එන්නේ. කින්ද දැම්ම ඔයාලා කලබල වෙන්න එපා. ඔයාලා ඕක හිතන්න නැතුව ස්ට්‍රෙස් ගන්න නැතුව ඉන්න. මොකද මේ ස්ට්‍රෙස් එකකින් ඉන්නත් සමහරු එක එක ප්‍රශ්න හදා ගන්නවනේ. ඉතින් දැම්මෙන්නේ නැහැ කලබල වෙන්න එපා. ඒ වගේම ඔයාලා තව දෙයක් මගෙන් අහලා තිනවා මේ කඩයිම් ලකුණු ගැන කලින් වීඩියෝ වලත් අහලා තිබුණා. ඉතින් කඩයිම් ලකුණු ගැන හරියට මම දන්න සර්ලාගෙන් උත් අහලා ඔයාලට දවල්ෙදි වීඩියෝ එකක් දාන්නම් කඩයිම් ලකුණු එන විදිහ ගැන. ඉතින් මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. ඔයාලා හොඳට මතක තියාගන්න. දැන් ඔයාලගේ රිසල්ට් එක එන්නේ 15 වෙනිදාන් පස්සේ තමයි ඕක බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අදට ගිහිල්ලා එන්නම් නංගි මල්ලි. ඔයාලට අපේ channel එක වැදගත් නම් මේ වගේ වීඩියෝ දිගටම බලන්න ඕන නම් අපේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාලා තියාගන්න. මේ වගේ අලුත් update දැනගන්න ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි. අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා. ඒ වගේම ඔයාලා හැමෝටම හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.